යන්න. බොහොම හොඳයි. ඒත් වැඩි දුර යන්න එපා. ඔයාට ඕන හැමදේම මේ ළඟපාත තියෙනවා. මට විශ්වාසයි අපේ රෑ කෑම අද හුඟක් විශේෂ වෙයි කියලා. ඔයාට ඕනේ ඒඩ්‍රියන්ව සුප් එකක් ගන්න දාන්නද? අපොයි එහෙම නෑ ටිකි. ඉස්සෙල්ලාම අපි ගිහිල්ලා ඕන කරන අඩුම කුඩුම ටික හොයාගෙන පස්සේ ඒඩ්‍රියන්ට ගිහිල්ලා හායි කියමු. ඔයා කියන්නේ නිහාව කියලාද? ඔයාට මැන්ඩරින් පුළුවන්ද? මොකෝ බැරි කොහාමිල ඕන භාෂාවක් කතා කරනවා. ඒක නම් හොඳ දෙයක්. මොකද ඔයා දන්නේ නෑනේ ඊළඟ අයිතිකාරයා ගැන. ඒක නෙවෙයි. ඔයා කොහොමද ඒඩ්‍රියන් හොයාගන්නේ? පේනවනේ. ඒක ලේසි. අපි ඉන්නේ මෙතන. එයා මෙතන. මේ සිටියේ මේ විදියට ගියා නම් හරි. හිතනවට වඩා මේක හරි ලේසි. අන්න ඔයා නේද ඒඩ්‍රියන් ඇග්‍රෙස් අර ප්‍රසිද්ධ මොඩල් අපිට ඔයාලගේ ෆොටෝ එකක් ගන්න පුළුවන්ද? ඉන්න ඒකට කමක් නැහැ. මගේ අකමැත්ත නැහැ. ඇත්තටම ඒක මට ලොකු ගෞරවයක්. ඒ වගේම ලොකු සතුටක්. ඒයි මං දැනට ආව නැටලි. මට දැන් ඕනේ අකුම ග්‍රහණයට හරියටම ගැලපෙන මිනිස්සෙක්ව. අනේ ඇත්තමයි සිටිමේ පෙන්වන විදියට මෙච්චර දුරක් වෙන්න බෑනේ. මං මිනිස්සුන්ව මිනිස්සු විදියට දකින්න කැමතියි. කතාවක් විදියට එයාලා ගැන හිතුවත් එයාලගේ ප්‍රීතිමත් අවස්ථා එයාලගේ ජීවිතේ වැටෙන තැන් සාර්ථක වෙන තැන් ඒ දේවල් වලින් තමයි තාත්තා මිනිස්සුන්ව දකින්න කිව්වේ. ඒකට කමක් නෑ. අඬන්න එපා පැටියෝ. තාත්තට ඕනුනේ මාව ආරක්ෂකයෙක් කරන්නනේ. ඇත්තටම මං කවුද කියන එක අමතක කරන්න හොඳ නෑ. මොකක් හරි විදියකින් මං ඒ යතුරු ගන්න ඕනේ. හැබැයි ඒකට මට සල්ලි ඕනේ. මගේ තාත්තට ඇත්තටම වෙච්ච දේ කියන්න පුළුවන් එකම එක්කෙනා ඉන්නේ. හැබැයි ඒකට මට යට ගෙවන්න වෙනවා. තාත්තේ වැඩ ඉවරද? ඕ ඒක හරි මට තේරෙනවා. පස්සේද? හරි හොඳයි. එහෙම කරමු. පස්සේ හම්බෙමු එහෙනම්. ඔයාගේ තාත්තා නම් කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. කවදාවත් චීස් වල රහ වෙනස් වෙන්නේ නැහැ කියලා මට සාතික වෙන්න පුළුවන්. ඒත් මේ මිනිස්සු නම් ඊට වැඩිය හොඳ බඩ පෙරෙන කාල නිදාගන්න එක. මං ඔයාට ඕන දේ දෙන්නම් ප්ලැග්. මතකනේ වැං ෂීෆුව මේ රිනෙට්ගේ මාමා එයාගේ 1000 ඩිලයිට් රෙස්ටොරන්ට් එක තියෙන මේ නගරේ. මට යන්න ඕන තැනක් තියෙනවා. අපි යමුද? සමාවෙන්න. Adrian! Mehe! Adrian! Adrian! ඔහොම ඉන්නවා. සමාවෙන්න. අපෝ තියෙන්නේ. මං ඒ ළමයට උදව් කරන්න ඕනේ.